Hi guys. කොහොමද අදත් අපි රිවිව් එකක් කරගෙන ආවා. බලමු අද අරන් ඉන්න තියෙන්නේ මොකද්ද කියලා පොඩ්ඩක් කියන්න. අද ඔය ලොකේෂන් එක ගැන හිතන්න එපා. ලොකේෂන් එක පොඩ්ඩක් වෙනස් වුණා. වෙනදා ලොකේෂන් එක නෙවෙයි. බලමු අද ගෙනත් තියෙන වෙනස්ම අයිටම් එකක්. ඔයාලා හිතන්නේ මොකක් කියලාද? මේ බලන්න අද ගෙනත් තියෙනවා චොක්ලට්ස් බෝල. චොක්ලට් බෝල මේකත් තමයි චොකෝ නට්ස්. දෙකේම චොකෝ නට්ස්. මේක ඇවිල්ලා රිස්බරි. මේක කේ සුපර් කියලා. හරිද? මේ බ්‍රෑන්ඩ් එක මම නම් වැඩි දන්නේ නැහැ. මේක නම් අපි ඔක්කොම දන්න ක්‍රිස්පරි. අපි ඒක නිසා ඉස්සරවම මේක අපි try කරලා බලමු. අපි try කරලා තියෙනවා. ඔයාලට මේ අලුත්ම රිවිව් එකක් කරන් යනවා. මේක මොකද්ද මොන වගේද මොන රසද මේවා නේද? අපි බලමු මේක ඉස්සෙල්ලා පැකින් එක අතින් ගත්තොත් එහෙම මේ ලස් අපි ඔයාලා හැමෝම දන්න normal box එකක තමයි මේක ඇවිල්ලා තියෙන්නේ. මේ ඒක විස්තර ගහගෙන මේකේ සීගිනි දුණු මේ දේ ඊට පස්සේ මේක අඩංගු දේවල් ඒ වගේම මේකේ මිල බ්‍රෑන්ඩ් එක ඒ වගේම ගහගෙන මේකේ නටකජු තවරුන් එක තමයි තියෙන්නේ. හරි අපි මේක ඇවිල්ලා මෙතන දෙනවා. මේකේ weight එක වෙනවා 50 ග්‍රෑම් 50ක් වෙනවා මේක. මේක ඇවිල්ලා මේ ග්‍රෑම් 40යි. මේ ග්‍රෑම් 50යි. මේ ග්‍රෑම් 40යි. මේක සාමාන්‍යයෙන් දර වටිනාකම බලමු. මේකේ වටිනාකම වෙනවා 120යි. පෙළ 120ක් වෙනවා මේක. මේක ඇවිල්ලා රිස්බරි එක 120යි. එතකොට රිස්බරි එක ග්‍රෑම් 50යි. එතකොට මේකත් ඇවිල්ලා කේ සුපර්. ඒක වෙනවා මේක රුපියල් 100ක් වෙනවා ග්‍රෑම් 40යි. රුපියල් 20ක තමයි ලොකු ගාණක් වෙන්නේ නැහැ. රුපියල් 20ක තමයි ගාණ. පොඩි මේකක් වෙන රුපියල් 20ක තමයි ගාණ. එහෙම වෙන්නේ. හරිද? අපි මේකෙත් අර විදිහටම ගහලා තියෙනවා අඩංගු දේවල් සීගිනි ලුණු මොනම තියෙන ප්‍රමාණවල මේක weight එක ගහලා තියෙනවා. බර ගහලා තියෙනවා. චොකෝ නට්ස් දෙකම එකයි. හරි. බලමු අපි කෝකද හොඳ කියලා. මුලින්ම try කරලා බලපුවා රයිස්බෙරි එක. බලමු රයිස්බෙරි එක. අපි පුරුදු මේක unbox කරන් තියෙන්නේ. එතනින් මේකත් යාලා එතනින් මේක ගන්න මේ වගේ පැකින් එකක් තමයි මේක එන්නේ. මේක බෝල දිනන කොමාරි 50ක් වෙන්නේ. ඊට මේකෙන් තව අන්පැක් කරගන්න තියලා මෙන්න මෙහෙම. හරිද? හරි. කවුද? අන්ත මේක රහයි. මේක එනවා චොකලට් රස හොඳටම එනවා. රටකයු රටකජු පොඩි කැලලක් තමයි භාගයක් තියෙනවා. නෑ ෆුල් එකක් තියෙනවා. මම කියනවා මේ චොකලට් රස හොඳටම එනවා. රටකජු රස එනවා. වෙන පොඩි චූරි ලුණු රසක් එනවා. මේ රටකජු එළි වෙන්නදී බලමු අරක රිවිව් කරලා කියන්නම් මේ මොකක්ද දෙන්නේ කියලා. මේ පැක් කරලා පොඩි සෙලෝ ටේප් එකක් තියෙනවා. ඒක අරක විදියට නෙවෙයි වෙනස් නේ. මොකක්ද මේවා කරගෙන පැක් කරගන්න. ඒකත් ඒ විදිහට තමයි. 50ක් තියෙනවා. හැබැයි මේකේ පාට ලායි. මේකේ පාට තද වලට පේනවද දන්නේ නැහැ. මේක ඇවිල්ලා රිස්බරි එක. මේක රිස්බරි එක. මේක ඇවිල්ලා මේකේ සුපර්. මේකේ පාට නිකන් ලා පාටක් තියෙන. මේක තනික චොක්ලට් පාට තියෙනවා. තදයි. මං හිතනවා මේක රස අඩු ඇති කියලා. බලමු. මේක ගත්තා. අතන මම සෙට් කරන්නේ මේ කියනවා මේ පෙරු රස. මිල්ක් රස වැඩි. රසක් වෙනවා. චොකලට් රසක් නම් එන්නේ නැහැ. අඩුවෙන් එන්නේ. එනවා අඩුවෙන් එන්නේ.
ඒක තමයි මේක තනිකර තනි චොක්ලට් රසක් කරන මාර රස ක්‍රිස්බරි එක අපි දන්න ඒ රසය එහෙම් පිළිම මේක එනවා මේක රටකජු රස විතරයි එන්නේ හරිද මොන තරයක් කරගන්න බලගේ නැත් එකයි කෑයි කියලා මේක රටකජු එකක් නෑ මේක විබ්බන රටකජු මේක බලමු නෑ මේක රටකජු නෑ वाले बोरू केला पॉडी कर ले बाबू मैं हाथ लगा दी नहीं तो चोकोचे में वाटा काजू केला मैं गाइस मैं अतर में राटा काजू नहीं मैं गाहल दिन राटा काजू नहीं मरे का कितने हम बोले आपसे दंडन करते हमें मैं एक्चुअली राटा काजू मैं गाइस मैंने मैं क्या लेकर राटा काजू देने में गाइस එක පැත්තයි මෙන්න මේ වගේ කැලලක් තමයි ගයිස් තියෙන්නේ අර කියන අරක සම්පූර්ණ එකක් තියෙනවා අපි ඕන මේකත් පොඩි කරලා බලමු මේ බලමු නැත්තම් ඔයාලා යයි මේක බලමු තියෙද්ද දන්නේ නැහැ ඕන මේ විදිහට පෙන්වන්න මෙන්න ගයිස් මේක රටකජු නෑ රටකජු කියලා තිබ්බට මේ ඔයාලට පේනවද දන්නේ නැහැ මේ රටකජු මේකේ නෑ මේ තනිකර මේ තනි මුලාවක් තියෙන මේකේ රිස්බරි එකේ නම් හොඳ බ්‍රෑන්ඩ් එකක් ඒකේ හොඳයි මේ මේකේ තනිකර ඔයාලා මම වෙනම ක්ලෝස් අප් එකක් දාන්නම් මේක ඇත්තටම මේ පෙන්න රටකජු නෑ ඔයාලා ඉදිරියේ මම කල්ලා පෙන්න තව එකක් ඔයාලා කල්ලා පෙන්නන්න රටකජු නෑ මේ බලන්න තනිකර මේකේ තියෙන්නේ චොක්ලට් මේකක් තනි මේ තනිකර මේ බොරුවක් කරලා තියෙන මේක මට හම්බුනේ එකම එකයි අනික භාගයක් තිබ්බ රටකජු අන්න ක්ලෝස් අප් එක බලන්න මේ රටකජු නෑ මේකේ අපි බලමු මේකේ මේවලා රිස්බරි එකේ මම මේක කරලා බලමු ඒක ඇත්තම හයියයි මේකේ තනිකර මේ ලොකු රටකජු එකක් තියෙනවා මේක හොඳ බ්‍රෑන්ඩ් එකක් වලින් මම කියන්නේ මේක ඇවිල්ලා රිස්බරි එක හොඳයි මෙයාලා කියලා තියෙනවා මේකේ තියෙනවා කියලා රටකජු ඇඳලක් තියෙනවා ගහලක් තියෙනවා ගයිස් මම කියන්නේ නැදුවේ මේක තියෙනවා මේ චොක්ලට් මේ මොන රටකජු තියෙනවා කියලා මේක ගහලා තියෙන පීනට්ස් මිල්ක් චොකෝ පීනට් කියලා තමයි ගහලා තියෙන්නේ හරිද චොකෝ නට්ස් කියලා ගහලා තියෙන ලොගෝටම හරිද චොකෝ නට්ස් කියලා තමයි ලොගෝටම ගහලා තියෙන්නේ එනකොට මේකේ මේ එක විතරයි මට හම්බුනේ මේ රටකජු තියෙනවා තනි බොරුවක් කරන්නේ මේ මොකක්ද දන්නේ මේ බ්‍රෑන්ඩ් එක නේ කේ සුපර් කියලා බ්‍රෑන්ඩ් එකක් ගයිස් මේකට ඔයාලා අහුවෙන්න එපා එතකොට ඊත් එක්ක මේක කිව්ව හැකි මේක රිස්බරි එක හොඳ බ්‍රෑන්ඩ් එකක් එතකොට මේක ඇත්තටම මෙයාලා චොක්ලට් රස හොඳට තියෙනවා පීනස් රටකජු එක හොඳ ලොකුවටම තියෙන හොඳ තනි එකක් දාලා තියෙනවා මේක එකක තිබ්බ මම දැක්ක පොඩි කෑල්ලක් මෙන්න මේ බ්‍රෑන්ඩ් එකේ මේකට දෙන්න පුළුවන් අපි දෙමු මේකට 10න් 8ක් හොඳ බ්‍රෑන්ඩ් එකක් මේකට 10න් 2ක් විතර දෙන්න මේක මේ තනිකර වංචාවක් මුලාවක් කරලා තියෙන්නේ තනි බොරුවක් කරලා තියෙන්නේ මේ තනිකර මිනිස්සු රවට්ටප් එක තමයි මේක කරලා තියෙන්නේ මේක මේ වගේ දේවල් කරන්න එපා කියලා මම කියනවා මේ මෙයාලට හරිද මේ ඔයාලත් අරගෙන බලන්න මේකේ තනි බොරුවක් කරන්න මේ ඒකයි මම ඔයාලට මේ කල්ලම් පෙන්නන්නේ රුපියල් 100යි වෙන්නේ රුපියල් 100 පොඩි වුණාට මේ වගේ දේවල් අනේ පොඩි ළමයි කන්නේ මේවා මේ වගේ දේවල් කරන්න එපා බොරු මේ නැත්තම් මේක ගහන්න එපා මේ මොකද පීනට්ස් අනම්මනම් කියලා හරි ගයිස් මම ඒක තමයි ඔයාලට කියන්න ඕන රිව්ව් එක මේක මගේ මතය අනුව රිස්බරි එක තමයි අපි දන්න රිස්බරි එක තමයි හොඳ ඔයාලට මොකද කියන්න තියෙන්නේ රිස්බරි එක තමයි හොඳ ඒකේ මේ රසයි ඇත්තටම අරකට වැඩිය මේ රටකජුත් හැම එකටම තියෙනවා අරක එහෙම නැහැ
හැම එකේම රට කජු නැහැ. එක දෙක වගේ විතරයි තිබ්බේ. මම රෙකමන්ඩ් කරන්නේ ක්‍රිස්බරි එකේ චොකලට් එක. ගායිස් මේක රැවටෙන්න එපා. අයිස් කියන රැවටෙන්න එපා. බලමු අපි තවත් මේ වගේම වීඩියෝ එකකින් අපි මේ ඊළඟට හමු වෙමු. එහෙනම් ගයිස් බයි අපි ගිලෙන්න